ඔයාලා හිතන විදිහට මේ දෙකෙන් මොකද්ද ගොඩක්ම රස? මාළු ඇඹුල් තියල් එකක් try කරන්නයි හදන්නේ. එකක් නෙමේ දෙකක්ම try කරන්න හදන්නේ. අම්මෝ ජේ කිචන් එක පැත්තේ මාර සුවඳක් නෙන්නේ මොනවද මේ හදන්නේ? මම අද හැදුවා මාරම රස ඒ වගේම තමයි ගුණ එළවලු බත් එකක්. ඉතින් මම ඔයාලට පෙන්නන්න. එළවලු බත් හදන්න නම් ඉතින් අපි හැමෝම වගේ දන්නවනේ. මමත් ඉතින් හරිම සාමාන්‍ය විදිහට තමයි මේ බත් එක හදාගත්තේ. ඉතින් මේ බත් එක හදාගත්තේ ඇත්තටම මට අද තියෙනවා මම ආසම කෑමක් try කරලා බලන්න. ඉතින් ඒ මොකක්ද කියලා ඔයාලා දැනටමත් දන්නවනේ. ඉතින් මම ආස වුණාට වැඩක් නැහැ. මට ඒ රස සෙට් වෙනවද කියලා තමයි දැන් මට බලා ගන්න ඕනේ. මේ වෙද්දිත් මම දෙරණකේ කෑම ගොඩාක් try කරලා තියෙනවා. ඉතින් සමහර ඒවාට මම කැමතියි, සමහර කෑම වලට මම කැමති නැහැ. ඉතින් ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා දෙරණකේ ආසම මොන ප්‍රොඩක්ට් එකටද කියලා. අද ඉතින් රැට ගන්න එළවලු ටිකක් වැඩිපුර එකතු කරලා එළවලු බත් එකක් හදාගත්තා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරිම රස පාටට තියෙනවා. ඉතින් මම මේ එළවලු බත් එක හදාගත්තෙම අදක් තියෙනවා මං ගාව try කරන්න අලුත් කෑමක්. ඉන්නකෝ මම ඔයාලට පෙන්නන්න. ඉතින් ඔයාලා බලන්න මෙන්න මේක ඔයාලා කාලා තියනවාද? දෙරණ එකේ මේක තියෙන්නේ fish ඇඹුල් තියල් කියලා. මම කලින් ඔයාලත් එක්ක try කරේ මෙන්න මේක. එකක් දෙරණ එකේ මේකත් දෙරණ එකේ මේ දෙකෙන් බලන්නකෝ ඔයාලා කාලා දෙන එකක් තියෙනවද කියලා. මේක fried fish ඇඹුල් තියල්. මේක නිකම්ම fish ඇඹුල් තියල්. අද try කරන්න හදන්නේ මෙන්න මේක. එහෙනම් අපි මේක ඉස්සෙල්ලාම open කරලා බලමු කොහොමද තියෙන්නේ කියලා. බොටල් එක නම් මම open කරගත්තා. wow මම නම් ඉතින් කොහොමද සීෆුඩ් වලට කැමති කෙනෙක් ඉඳලා මට මේකේ සුවඳත් මාර සෙට්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේක ඇතුලේ තියෙන්නේ කොහොමද කියලා. මාළු ඇඹුල් තියල් එක නිකන් try කරන්න බෑනේ. ඉතින් මං එහෙනම් මං හදපු රසම රස බත් එක බෙදාගෙන වෙන්න. මෙන්න තියෙනවා මම රැට ගන්න හදාගත්ත කෑම එක. එළවලු බත් තියෙනවා, පරිප්පු කරි එකක් තියෙනවා, චීස් ඔම්ලට් එකක් දාගත්තා, අල ටිකක් තෙල් දාගත්තා. ඉතින් මං හිතනවා මේ මෙනු එකත් එක්ක මාළු ඇඹුල් තියල් එකත් හොඳට මැච් වෙයි කියලා. එහෙනම් අපි ඒකෙන් ටිකකුත් මේකට එකතු කරගමු. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ටූනා වලින් තමයි හදලා තියෙන්නේ මේ ඇඹුල් තියල් එක. අපි ඉතින් ඔක්කොම දාලා රස බත් කටක් කාලා බලමු. ඉතින් ඔයාලා හිතන විදිහට ඔන්න ඔයාලම කියන්න බලන්න මේක try කරලා තියෙනවා නම් fried fish ඇඹුල් තියල් එකද නැත්නම් අද මම මේ try කරන fish ඇඹුල් තියල් එකද ඔයාලට ගොඩක්ම රස. කතාවෙන් කතාව ඔන්න මම පළවෙනි බත් කට නම් කෑවා. දැන් ඉතින් මම දෙවෙනි බත් කටත් කාලම ඔයාලට මගේ අදහස කියන්නම්කෝ. ඉතින් මේ මාළු ඇඹුල් තියල් එක කාපු අය නම් මේකේ රස අනිවාර්යෙන් දන්නවා ඇති. ඒක අර fried fish ඇඹුල් තියල් එක වගේම රසයි. ඉතින් රස කියන දේත් එකිනෙකාට සාපේක්ෂයි නේද? මට නම් මාර රහයි. ඉතින් මේක try කරලා තියෙන කෙනෙක් නම් ඔයා පහලින් කමෙන්ට් එකක් දාන්න. තවම මේක කාලා නැත්තම් කැමති නම් අරගෙන කාලා රස බලන්න. එහෙනම් ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye.